තමයි නාන කාමරේ කරනකොට 100ට ඉහළින් එකෙක් ගියේ නැහැ. 100 ඒ තරම් නපුරුයි. 100ට ඒ ඔක්කොම බයයි. විශ්වාස කරපම් බහිරව. 100 පොලිසියට ගියාම පොලිසිය ඉන්ස්පෙක්ටර් මහත්තයා දුවල ගිහිල්ලා කූඩුවේ දොරවා ගන්නවා ඉබ්බදාලා. 100ට බයි. ඒක නම් බොරුවක්ද කොයිද? මටත් හිතුණා ඒක බොරුවක් කියලා. කොහමද ඒක බොරු වෙන්නේ? උඹ පුළුවන් නම් දැන් ගිහිල්ලා ආවරෙන් උඹේ 100ගෙන් මම කිව්වේ ඇත්තද බොරුද කියලා. 100න් කොහමද දාන්නේ? 100 මට ගොඩක් කල්. 100 මැරිලා නම් ආච්චිගෙන් අහපන්. ආච්චි මලේ 100ට කලින්. ආච්චි මැරිච්ච දුකට තමයි 100ත් මැරුනේ. එතන මුන්ගේ પરම්පරාවේ කවුරුත් ඉතුරු වෙලා නැද්ද බං මේ ගැන අහන්න? පොඩි මහත්තයා ඔය ගැන කරදර වෙන්න එපා. දැන් ඔය කරගෙන ආපු කතාව ඔහොමම කරගෙන යන්න මේ කේල් මල් ආච්චික් 100ක් ගැන කතා නොකර. ඉතින් මං කතා කරේ ආච්චිලා 100ලා ගැන තමයි. බින්දු බල මේව දැනගන්න ඕන. උඹලා හරියට ඉතේ තියාගෙන ඉන්නේ. මං නිකන් හන්දෙන් වැටිච්ච මිනිහෙක් කියලා. නෑ පොඩි මහත්තයා. අපි හොඳාකාරව දන්න පොඩි මහත්මයා හන්දෙන් නොවැටුණ කෙනෙක් වෙන්නේ. පොඩි මහත්මයාගේ પરම්පරාව ගැන කතා කරනවා නම් ඊටම ශ්‍රේෂ්ඨ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන પરම්පරාවක්. අනිත් එක පොඩි මහත්මයා කිසිම වෙලාවක අයුක්තියට අසාධාරණයට හිස නොනමන එඩිතර කේසර සිංහ රාජෙක් වගේ මිනිහෙක්. අනිත් එක පොඩි මහත්මයාගේ අන්තර්භවය ගැන කතා කරනවා නම් මට කතා කරන්න මේ දන්න වචන මදි. දවසක් අපේ සීයා චන්දියෙකුට ගැහුවා. චන්දියා ඕම එනවා දුවගෙන. ඔය දෙන්නේ බලගේ ඔක්කොම වැඩ ඉවර වෙලා පතමුණාම එනවා මෙතෙන්ට දුවාගෙන. මෙතෙන්ට එන්න වෙලාවක් තියාගන්න ඕනි. කොහොමද කොහෙන්ද ආවේ? ලකප් එකේ ඉඳලා. ලකප් එකේ කක්කුසි නැද්ද? මෙයාට ආවේ. පොඩි මහත්තයා 100 හිටියා නම් මෙයාට ගහයි කක්කුසියට දුවන්න. ඒ මේ අතේ පොඩි මහත්තයා තුනක් මල්ලා ඉන්න මිනිහෙක් මට තොපි එකක්වත් වැඩි නෑ. මේ ඔයා ලැට් එකට යන්න දාවේ. මගේ පිටිපස්සෙන් පොලිසිය පන්නෝ. මාව කොහෙන්ද හංගපන්. නැතම තෝ මානෝ. එතකොට ඔයා මිනි හතරක් මරුව වෙනවනේ. ඔව් යකෝ එකෙක් දෙන්නේ මඟුවට පස්සේ තව 10 දෙනෙකුට දාගන්න පුළුවන්. මාව ඉක්මනට කොහෙන්ද හංගපන්. එහෙමනම් මේ වැසිකිළියෙන්ගෙන් මොකුත් හිතන්න එපා. මේ වැසිකිළියෙන්ගෙන් යකෝ මං නම ගිය මිනිමාගුවෙක්. මිනි 3ක් මාහලා ඉන්නේ. මං කක්කුස්සේ කැංගුණා කිව්වොත් කාගේ මගේ කීර්ති දාමට මොකද වෙන්නේ? මගේ අතේ මැවුම් කාපුන්ටත් ගජ්ජා හිතයි. ඉතින් පොලිසියට අහුණා නම් ඊට අපන්නේ. අනික මං කාටවත් කියනවා ඔයා කක්කුස්සේ කැංගුණා කියලා. ඒත් මට ලැජ්ජයි. යාගේ මිනිමගුව දැනගත්තොත් ලැජ්ජාවට මිනිමගන එකක් නවත්තයි. කිසි දෙයකට බය වෙන්න එපා. මම කිසිම කෙනෙකුට දැනගන්න ඉඩ තියන්නේ නැහැ. ඉන්නකො මං යතුරු ගිහිල්ලා ගේනක. මන්ද මිනි මරුවාගේ ඉන්නකො.